හයි යාළුවනේ කොහොමද ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ අප මහා තථාගතයන්න් වහන්සේ උදෙසා කළ චතුමදුර පූජාව මා විසින් සකස් කළ ආකාරය ගැනයි. ඉතින් අද අපේ හවස පන්සලේ පූජාව සඳහා තමයි මම මේ පූජාව සකස් කළේ. මේ වස් කාලයේ පැවැත්වෙන කාලය නිසා අපි හැමෝම පින්කම් වලට සහභාගී වෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අපි බලමු චතුමදුර පූජාවට අවශ්‍ය වෙන දේවල් මොනවාද කියලා. උක් කකුරු පළු 2යි, මී පැණි කුප්පියක්, එළඟි තෙල් කුප්පියක්, බටර් 100ක්. දැන් අපි බලමු චතුමදුර සාදා ගන්නා පිළිවෙල. පිරිසිදු භාජනයක් ලිප මත තබා මද ගින්නේ එළඟි තෙල් ටික දමා හොඳින් රත් වන විට එයට බටර් ටික දමා දියවනතුරු හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉන්පසු ග්‍රේට් කරගත් උක් කකුරු ටික දමා කැටි නොගැසෙන ලෙස හොඳින් කලවම් කරගෙන උකු ගතියක් වන තෙක් මද ගින්නේ කලවම් කරගන්න ඕනේ. ඉන්පසු මී පැණි ටික එයට හොඳින් එක්කල කලවම් කරගන්න ඕනේ. ඉන්පසු ලිපෙන් අයින් කර පූජා කරන භාජනයට චතුමදුර දමා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මම චතුමදුර පූජාව සකස් කළේ. මම මේ පූජාව සඳහා මගේ පවුලේ අයවත්, හස්බන්ඩ්ගේ පවුලේ අයවත් සහභාගී කරවගත්තා. උක් කකුරු හා මී පැණි තමයි එයාලා මට අරන් දුන්නේ. ඉතින් එයාලටත් මේ පූජාව දැක බලා පින්සිත් උපදවා ගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමින් සතුටින් ඉන්න මගේ යාළුවනේ. ඔයාලා හැමෝටම බුදු සරණයි.